නම් මොනවාරි කරන්න වෙන මම බලන් ඉඳ හරියන්නේ නැහැ. ඔව් බං. ඒක නම් ඇත්ත තමයි. මොකෝ අතේ නෑනේ බං සල්ලි. ඒක තමයි නේ. මෙහෙ බලන් ඉඳ හරියන්නේ නැහැ. අපි යම වාද්‍ය පැත්තට. ගෝලක් ගහගන්න බැරි වෙන එකක් නෑ මොකක් හරි. යමන්කෝ. වාද්‍ය පැත්ත හොඳයි යන්න. ගියානම් ගේමක් ගහගන්න බැරි වෙන්නේ නැහැ. ඔව්. නේ. බයන්න මුනි. මම පස්සේ ෂේප් එකේ එන්න. හරි නම් දන්නවනේ ගාන්ට වැඩේ කරන්න ඕනේ. මං ගිහ රටවරල්ල ගන්න නැහැ. නියම නියම. තනියෙන්ම කොහොමද එන්නේ? යාළුවෙක් ගෙදර යන්නේ. අනේ මේ වගේ තැන්වල තනියම ඉන්න එක ඇත්තට හොඳ නෑ. ඔර අතුරු හැමතැනම. අයියා ගිහිද? ඔව් මම කිව්වේ. Anggi, ada boleh nih Pak. Nih Ria ki mata yagan dari mana? Ampun dah kalau boleh nak. Kamu dengar? Hari. Kamu jadi? Ini bandi. Ya main. මේක සල්ලි කරගන්නවා කියන්නේ මචං ඊට අතියක් අමාරේ ආතල්ලක ඉන්න පුළුවන් වගේ. කොහොමද වැඩි දිනව? දැන් පොම ලක්ෂයක් නේ ලක්ෂෙත් පැනලා. එන්නලා නේ. අර කවුද කිව්ව පොරව? පොරක් කියනවා. මේ හරි ඉන්නේ. කොට බලමු. මිනිහා නම කිව්වොත් නිහාල්ද මොකද වෙන්නේ? නිහාල් මේ සම්පත්. බන් නිහාල්. නිහාල්. යමන් කොහොමද හිතේ ටොක් කරලා? මේක සල්ලි කරගත්තා නම් ගොඩ අපි. ය. අයියේ. මේ නිහාල් ජර ගෙදරද? මල්ලි එන්නේ මොකක්ද දැන් ප්‍රශ්නේ? මේ අයියා පොඩ හම්බෙන්න ආවේ මේ කියනවනේ. අයියා මේ පොඩි බිස්නස් ලයින් ගහනවා කියලා. මං ඉතින් බං ජීවත් වෙන මොනවා හරි පොඩි බිස්නස් කරනවා බං. ඉතින් මේ අකැලලක් තින අරන් ආවා අයියට සල්ලි කරගන්න බෑ. මල්ලි මේ කුල්බඩු කියන්නේ නෑ බං. නෑ අයියා මේ කහකීවේ. යන්නේ බං තීරණ භාෂාව. මේක රත්තරන් නෙවෙයි බං. ඉන්නේ නෑනේ අයියේ රත්තරන්ම කියන්නේ අපි දුන්නේ. මේක ඉමිටේෂන්. යා කිව්ව රත්තරන් කියලා. රත්තරන් කියලා ඒක. ඉතින් බං මන් නොදන්න රත්තරන්. මේක ඉමිටේෂන් බං. ඊයේ. මොකද බං? අනේ අයියේ. මගේ මාරේ හොරකම් කරානේ. හවුද? අරුණ නේද? ඔව් ඔව් තමයි. මේකට බං දාන්නේ කී. ඔව් ඕක තමයි. මේ ඉමිටේෂන් එක.
ඔව් ඉතින් ඇත්ත එක නම් අල්මාරියේ. උඹ වගේ කපටියේ තවුටින් කන්න වෙන්නේ අයියගේ අම්බානේද? ඒකනේ බං. මොන් නිකන් ලෝකෙට පෙන්න නම් හෙන්න පෝස් කියලා. බලයන්දි මුංගාව දිනකම් පුස්. මේ ඉන්දියා මැද. ඒ යමම කර බලා ගන්න. එමුනේ